Hello guys, ඔයාලව සාදරයෙන් පිළිගන්නවා ඩෙවෝෂන් වෙතින් අරගෙන අලුත් වීඩියෝ එකකට. අද අපි බලමු මේ දවස්වල Google Pixel phone වල ශ්‍රී ලංකාවේ මිල ගණන් කොහොමද කියලා. එහෙනම් අපි යමු වීඩියෝ එකට. මේ 2026 මාර්තු මාසයේ වෙද්දී කලින් තිබුණු මිල ගණන් වලට වඩා ගොඩක් Pixel phone වල මිල අඩු වෙලා තියෙනවා. එහෙනම් අපි බලමු මිල අඩු phone වල ඉඳන් මිල වැඩි phone වලට වෙනකල් දැන් මිල කොහොමද තියෙන්නේ කියලා. ඔයාලට කියන්න ඕන මම මේ වීඩියෝ එක තුලින් කියන්නේ යූස් ෆෝන් වල මිල ගණන් එක ෂොප් වලින් ෂොප් එකට වෙනස් වෙන්න පුළුවන්. සාමාන්‍යයෙන් ඔයාලට දල අදහසක් ගන්න පුළුවන් ෆෝන් එකේ ගාන කොයි වගේද කියලා. මුලින්ම ඔයාලට මේ Pixel 5 කියන ෆෝන් එක 128GB වලින් ගන්න පුළුවන් කියලා 40000කට වගේ ප්‍රයිස් එකකට. මමත් මේක සෑහෙන කාලයක් පාවිච්චි කරලා තියෙනවා. ඇත්තටම හොඳ ඩිවයිස් එකක්. ඊට පස්සේ Google 6 series එකට ගියොත් ඔයාලට 6A එක ගන්න පුළුවන් 49000යි 50000 අතර වගේ 128 එක. ඊට පස්සේ ඔයාලට 6A එකෙන් පස්සේ ඔයාලට 6 එක ගන්න පුළුවන් 52000යි 55000යි වගේ මිලකට. ඒකත් 128GB වලින් ඔයාලට ගන්න පුළුවන්. ඒකත් ඇත්තටම හොඳ ෆෝන් එකක්. ඒ වගේම ඔයාලට මේ 6 එකේ Pro එක ගන්න පුළුවන් 256 වලින් රුපියල් 76900කට සහ රුපියල් 80000ක් වගේ මිලකට ගන්න පුළුවන් ෆෝන් එකේ කන්ඩිෂන් එකත් එක්ක මිල වෙනස් වෙනවා. ඊට පස්සේ Pixel 7 එක 128 එක ගන්න පුළුවන් ඔයාලට 65000කට සහ 70000කට අතර මිලකට. ඔයාලට මේකත් ඇත්තටම හොඳ ෆෝන් එකක්. ඊට පස්සේ Pixel 7a එක ඔයාලට 128 එක ගන්න පුළුවන් 56900කට වගේ. ඒකත් ඇත්තටම හොඳ ෆෝන් එකක්. ඔයා Pixel phone පාවිච්චි කරලා තියෙනවා අනිවාර්යෙන් දන්න දිනේ 7 Pro එක කොච්චර හොඳ එකක්ද කියලා. ඒක ගන්න පුළුවන් ඔයාලට 86900කට වගේ. 7 Pro එකෙන් පස්සේ අපි යනවා 8 series එකට. 8 series එකේ 8A එක ඔයාලට ගන්න පුළුවන් රුපියල් 85900කට වගේ. 8A එකෙන් පස්සේ ඔයාලට ගන්න පුළුවන් Pixel 8 එක ඔයාලට ගන්න පුළුවන් 93900කට වගේ. 95000ක් වගේ මිලක අතර යනවා. මේක එක එක ෂොප් එකට මිල වෙනස් වෙනවා. ඒ වගේම ඔයාලට Google 8 Pro එක 128 එක ගන්න පුළුවන් 1.10 1.15 අතර මිලකට. මෙන්න මේ ෆෝන් ටික තමයි ඔයාලට Google phone වලින් use phone විදියට ගන්න පුළුවන්. ඒ වගේම 8 Pro 256 එක ඔයාලට ගන්න පුළුවන් 1,22,000යි 1,25,000 අතර මිලකට ඔයාලට 8 Pro 256 එක ගන්න පුළුවන්. ඉතින් ඔන්න තමයි Google phone වල use phone වල මිල කරන්න වෙන්නේ මේ 2026 මාර්තු මාසයේ වෙනකොට. ඒකේ මිල ඉස්සරහට කොහොම වෙයිද කියලා අපිට කියන්න බෑ. සමහරට වැඩි වෙන්නත් පුළුවන් අඩු වෙන්නත් පුළුවන්. Google 9 එකත් රිලීස් වෙලා තියෙන ඉඳ කොටත් තවත් මිල අඩු වෙන්න ඉඩ කඩ තියෙනවා. ඉතින් ඔයාලට වීඩියෝ එක ප්‍රයෝජනවත් වුණා නම් වීඩියෝ එකට ලයික් එකක් දාන්න, channel එක subscribe කරගෙන තවත් කිව්ව එකකින් හමුවෙමු.